කතා කරන්න යන්නේ කලින් තිබ්බ ආදරයක් අපිට නැවත ලබා ගන්න පුළුවන්ද? අපිට ලබා ගන්න බැරි වෙයිද? ආදරය කරගෙන යනකොට ওই බාධක එනවනේ. එතකොට එක්කෙනෙක් යන්නම යනවා. ඒතර මේක න මොකද වෙන්නේ? තනි වෙනවා. මම එකම දේ මට ඔයා වෙපා. මට මේක දරා ගන්න බෑ. ප්‍රශ්න වැඩි. දැන් ඇති මට මේක කියලා යනවා. මෙයා එතකොට ડિප්‍රෙෂන් වෙලා, ඇන්සයිටි හැදිලා, බෙහෙත් බීලා අද කාලේ වෙන්න දේවල්නේ. වෙන්වීම වෙන හේතුව තමයි මුදල් ප්‍රශ්න, දෙමාපියන්ගේ ප්‍රශ්න, ඇස් ප්‍රශ්න, දේපල ප්‍රශ්න, ව්‍යාපාර ප්‍රශ්න, ඔය නොයෙකුත් ප්‍රශ්න එනවා. ඉතින් අද කාලේ දෙන්නෙක් එකට ඉන්නවා නම් දෙන්නගේ විශ්වාසය, ආදරය, රැකවරණය තියාගෙන තමයි ඉන්නේ. කාලයක් ගියාට පස්සේ අර තනි වෙච්ච කෙනාට අලුත් පත්වීමක් හම්බ වෙනවා. අලුත් ජීවිතයක් ලැබෙනවා. අලුත් හොඳ කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ ජීවිතයක් ලැබිලා තියෙන්න පුළුවන්. එතකොට එයා හොඳ තැනකට ඉන්නේ. ඒ අර දුක හිටපු කාලේ තිබ්බා. නමුත් දැන් ඒක නැහැ කාලෙට පස්සේ. දාලා ගිය කෙනා දකින්නවා මෙයා හොඳට ඉන්නවා, ලස්සනට ඉන්නවා, තව ලස්සන වෙලා, මහත් වෙලා, කාල වෙලා ජොලියෙන් ඉන්නවා කියලා. මෙයාට කතා කරන්න ඕන කියලා හිතනවා. ඔයා මොකද කරන්නේ? කොහොමද? හොඳින් ඉන්නවද? ඉතින් හොඳින් තමයි ඉන්නේ. තරි පේනවා ඉතින් හොඳින් ඉන්නවද නැද්ද? එකපාරටම මම ඔයාට තාමත් ආදරේ, මට ඔයාව අමතක කරන්න බෑ. මට තේරෙන්නේ නැහැ කොහොමද මට ඒ වෙලාවේදී මට දෙමාපිය කියන දේ මිසක් මට වෙන දෙයක් කරන්න තිබ්බේ නැහැ. එහෙම නැත්නම් හෙන්නම මෝඩයි. අර මට සමා වෙන්න. මට මම ආයෙ එහෙම කරන්නේ මම ඔයාට තාමත් ආදරේ කියලා තමයි. දැන් වැඩක් නැහැ. සමහරට එයා උත්තර දෙයි. ඔයාට කියයි මමත් ආදරේ කරා, මට තාමත් ඔයාව දැනෙනවා. මොකද එයා ඇත්තටම ආදරේ කරානේ. ඔයාලා හිතන්න අර කාලයක් දුක් විඳපු, අර විශ්වාසය කරපු, ආදරය කරපු කෙනා අතාරලා කී කෙනෙක්ව නැවත ලබා ගන්නවා කියන එක ලේසිද? විදවැතිච්ච වීදුරුවක් ඒ කෑලි ටික එකතු කරලා නැවත අර අලුතෙන් තිබ්බ වීදුරුවට සමාන කරන්න පුළුවන්ද? හදා ගන්න පුළුවන්ද? ගොඩනගා ගන්න පුළුවන්ද? මම ඊතර තමයි ප්‍රශ්නේ අහන්නේ. සමහර විට ඒ දුකට පත්වෙච්ච කෙනා කියයි ඔයාට කවදා හරි ඔයා ඇයි මට මේ දැන් ඕක කියන්නේ? ඔයාට එදා කියන තිබ්බ දෙයක් ඒ දැන් කියන්නේ. ඔයා කරපු දේවල් එක්ක මට ආව විශ්වාස කරන්න පුළුවන්ද? සමහර මිනිස්සු ඉන්න අවස්ථා දෙනවා. සමහර මිනිස්සු ඉන්න අවස්ථා දෙන්නේ නැහැ. හැබැයි මම ඒකෙන් තෝරගන්නේ අවස්ථාවක් දෙන්නේ නැති එක. මොකද වචන වලට වඩා ක්‍රියාව තමයි මම ගොඩක්ම විශ්වාස කරන්නේ. සමහරට ඒ ආදරේ තාම තියෙනවා ඇති, මතකයන් තාම තියෙනවා ඇති. හැබැයි අර කියපු වචනයි, අර තනි කරපු තනිකරෙල්ලයි ඒවා ආපස්සට ගන්න බෑ. ඒවා ආපහු හදා ගන්න බෑ. ඉතින් ඒකෙන් කියන්නේ එතන ගැළපීමක් නෑ. එතන ආදරයක් තිබ්බේ නෑ. එතන තිබ්බේ පාර්ශ්ව ප්‍රේමයක් විතරයි. නැත්තම් දෙපාර්ශ්ව ප්‍රේමයක් නෙමෙයි. නෙක්ක දාලා යන්න කලින් ඔයගොල්ලෝ දැන් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම්, දැන් සම්බන්ධතාවයක් තියෙනවා නම්, මොන හරි බාධාවක් එනවා කියලා ඔයගොල්ලෝට තේරෙනවා නම් දීලා කොහොම හරි ඔයගොල්ලෝ මේක කරගෙන යනවා කියලා ශක්තියෙන් අදිෂ්ඨානය වල එක කරගත්තොත් ඔයාලා දිනු ඒ ආදරය දිනු. හැබැයි අර ඔයාලා එකපාරම ඒ කෙනාව දාලා ගිහිල්ලා ආය ඒ කෙනාව ලබා ගන්නවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉඳා ලබාගත්ත දේ රකින්න. මොන ප්‍රශ්න ආවත් රකින්න. නැත්තම් ඔයාට ආය ඒ කෙනාව දෙපාරක් හම්බෙන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලෝ අද දෙයක් ඉගෙන ගත්තා කියලා. අද ඒක තමයි මගේ කතාව. ඊළඟ කතාවට අපි ආය හම්බෙමු. Cool.